දේශීය ආයුර්වේදයට නැතුවම බැරි හීම් බෝවිටියා ශාකය ගැන තමයි අද වීඩියෝ එක. ලංකාවට ආවේනික මේ ශාකය දකුණු පළාතේ පුෂ්පය කියලත් හඳුන්වනවා. ඉතින් බෝවිටියා වර්ග නම් ගණනාවක් තියෙනවා. නමුත් මේ හීම් බෝවිටියා ශාකය හඳුනා ගැනීම ඉතාම වැදගත් ආහාරයට ගැනීමට ප්‍රථමයෙන්. ඉතින් මේ දීප්තිමත් දම්පාට චූටි මලක් තියෙනවා. ඒ වගේම හීම් බෝවිටියා ශාකයේ පත්‍ර අනෙක් බෝවිටියා ශාක වලට වඩා සිහින් පත්‍ර තමයි තියෙන්නේ. ඉතින් නිවැරදිව හඳුනාගෙන ආහාරයට ගත්තොත් තමයි මේකේ තියෙන නියම වටිනාකම ඖෂධීය වටිනාකම අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හීම් බෝවිටියා ශාකය මොනකටද යොදාගන්නේ මොන ලෙඩවලටද ගන්න කියලා අපි දැන් බලමු. හීම් බෝවිටියා ශාකයේ පත්‍ර ආක්මා රෝග සඳහා ඉතාම ගුණදායකයි. මේ හීම් බෝවිටියා පත්‍ර අරගෙන කොළ කැඳ හදලා කැඳ විදියට බොනවා නම් ඉතාම ගුණදායී ආක්මාව ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි ආහාර ජීර්ණය අපහසු අයට ආහාර ජීර්ණය පහසු කරවන්න හීම් බෝවිටියා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආතරයිටිස් සහ හෘදයාබාධ වලටත් දිව ඔසුවක් කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න දියවැඩියාව තියෙන රෝගීන්ටත් ඔන්න හොඳම පලාවක් තමයි මේ හීම් බෝවිටියා කියන්නේ. ඒ වගේම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සෙම් ප්‍රතිශ්‍රාව වගේ රෝගවලටත් පෙනහළු ආසාදන වලටත් ඉතා හොඳ ඔසුවක් තමයි හීම් බෝවිටියා. ඉතින් මුත්‍රා දැවිල්ල වගේ දේවල් නිතරම වෙන කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් හීම් බෝවිටියා ශාකයම තම්බලා බොන්න. එතකොට ශනික සහනයක් ඔයාට ලබා ගන්න හැකි වෙයි. අනෙක් කොළ යොදාගෙන සකස් කරන කොළ කැඳ වලට වඩා මේ හීම් බෝවිටියා ශාකයේ පත්‍ර භාවිතා කරලා හදන කොළ කැඳ ටිකක් වැඩිපුර ඇඹුල් රසක් තියෙනවා. ඉතින් කරපිංචා වගේ කරපිංචා තව මොනහයි කොළ වර්ගයක් එකතු කරලා කවලමට දාලා කැඳ හදා ගන්න පුළුවන් නම් ඒ ඇඹුල් රස පොඩ්ඩක් අඩු කරගන්න හැකියාව ලැබෙනවා. මං කියපු ලෙඩ වලින් ආරක්ෂා වෙන්න නම් ඔයා මේ හීම් බෝවිටියා අද ඉඳන් ආහාරයට එකතු කරගන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.